ගත්තම අපි මැග්නීසියම්ගෙන් ගමු ලිතියම්ගෙන් ගත්තත් මේ විදිහට තමයි වෙන්නේ. මැග්නීසියම්ගෙන් මම කියන්නම්. මැග්නීසියම් බයිකාබනේට් එයාගේ ගත්තක් තියෙනවා. මොකද වෙන්නේ? ලවඩ මුට්ටු වල ගන්න. අපේ උන්දේ. ආරවන්දන්. ලයිට් එන සිවිලිමද? ඈ සිවිලිම කඩම් වටනවා කියලා කියන්නේ. ඒක මේ හැමතැනමත් වෙන්න පුළුවන් දෙයක්ද ඒක? නෑ නේ. ඒක ඉස්සරහා මෙහෙ වුණා මෙහෙම හැමතැනම. ඒ පාර මොකක්ද වෙලා තියෙන්නේ? මොකද ඒ? ඈ සතෙක්ද? අප්පට උඩ සිවිල වඩා සතෙක් වෙලා දෙන්නේ. කලවැද්දෙන් ඈ කලවැද්ද හරියට හරි. ඔන්ලයින් ළමයි. රෝටරියට කලවැද්දෙක් ඇවිල්ලා ඌ සිවිල වඩාට විමුණ වැටලා ඌ දැන් හැමතැනම දුවනවා. මල්ල කෙලියයි. කනමු මදයි කොලා ඌට පිස්සු වගේ ඇති කවදාවත් රැට නෑනේ මෙහෙම කොහෙද ඌ දැන් ආවෝ ඒ වුණා ඊතාව මතක සහගත නයිට් එකක් වෙනවා මල්ල කෙලිය ඔන්ලයින් ළමයි ඔයගලන්ට ඇහෙන්නේ නෑනේ මුන් දැනින්දර හූ තියනවා කියන කලවැද්ද වැඩි යනවා අල්ලා කෙලියයි සර්ට හිනා තමයි ඌට මොකක් හරි කරලා එලවන්න මෙහෙට වෙවන්න බා වන්දෝ අය අර කලවැද්ද පොඩ්ඩක් බලන්න ඔන්ලයින් ළමයි වන්දෝ අය අද මෙහෙ ඉන්නේ අපිට සහාය දක්වන්න ඇවිල්ලා ඉන්නේ කලවැද්ද කොහොමද අල්ලන්නේ බල්ලදින් ළමයින්ට ෆෝන් එකේ ටෝච් එක බල්ලට අල්ලන්නද කියන්නේ ඕගොල්ලෝ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් කරලා මෙහෙම ඩෙස්ක් එක යටට අල්ලන්නලු හැමෝම ගෑන් ළමයින්ට මොකද ඒගොල්ලෝ ගියල් ඌ ගිහිල්ලා මෙතනින් ගියාලු ඌ දොරෙන් ගියාද එළියට ඌ දන්නවද මේ පැත්තේ ඒ කියන්නේ දොරෙන් ඌ අර සිවිලෙන් ආපු එක විතරයි උට වැරදුනේ ඒ කියන්නේ කලින් දවස්වල සිවිලෙම කඩන් වැටෙන්නේ නැතුව ඇදිනේ ඌ දොරෙන් ගිහිල්ලා ළමයි එළියට මේක මරු නයිට් එකක් කරනවා කලබල කරන්න එපා ඒ කලවැද්දෙන් නෙවෙයිනේ කලබල කරන්න එපා කියන්නේ ඌ නෑ ඒ කලවැද්දෙන්ද හරි කලවැද්දිය ආව් නෑ ඔතත් සුපුරුදු මානසිකක් දෙන්න මොකද තුන්නේ නේ උන්ට කියන්නේ කලවැද්දාගෙන් පාර කැමරට ලක්කු ළමයි නැද වැදිනේ ඌ සිවිලෙම අඩානේ බිමට වටනවා ඌට නම් ඔය කියන්නේ අපිට මොකක් හරි ඌගේ මානසිකත්වය දන්නව දැන් හැමෝම ඌ ගැන කතා කරනවා ඌට අවුල් ඇති දැන් හැමෝම දැනගත්තානේ ඌ ගැන ඌ සිවිලෙම වැටුණා කියලා දැක්ක හැමෝම ඒ කියන්නේ නැත්තම් මේක සාමාන්‍ය රැයක් වුණා නම් කවුරුත් දකින්නේ නෑනේ ඌ වැටෙනවා ඌ අමාරුවෙන් නැගිටි නැගිටලා යයිනේ ඉතින් මේ දෙනෝ දහකොයි ඔන්ලයින් ඉන්න 25000 30000ක් විතරයි හැම එකම දන්නවා දැන් කලවැද්දට වෙච්ච දේ ඌගේ මම හිතන්නේ ජීවිත කාලෙම ඌ නෝන්ඩි කරයි අනිත් කලවැද්දෝ ටික අන්න ඔබ ඉන්නවා YouTube එකේ කියනවා ඉතින් හරි ආව ඇති කලවැදි කතාව තව ටික රෑ වෙලාව නම් හරි ඒ කියන්නේ නිදිමත වෙලාවකට වගේ ආව නම් ඌ අපිට මේව කරගන්න ඕනේ මේ වෙලාවේ වැඩක් නෑ ඌ කලවැද්ද ඔව් උට දැන් ලැජ්ජ හිතලා ඇති හරි ආව තව පොඩ්ඩක් රෑ වාන්දර එකට වගේ එන්න තිබ්බා එහෙම ආව එකපාරක් මීයක් අද මොනවද දන්නේ නෑ එහෙම කලින් පූසෝ මීයෝ එහෙම මේක ගිහින් දිනවා කලවැද්ද ෆස්ට් ටයිම් අපිට ආවේ හොඳයි මෙමරියා හරි ආයෙම සරක් අපි මේ වැඩේට හරි රස් ඉවරයි දැන් ආයෙත් නෑ කලවැද්දෝ ඌ සෙට් එකක් තරම් එයිද දන්නේ නෑ තනියෙන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ උනේ සෙට් එක රෝක් කරගෙන එයි කට්ටිය අඩෝ